ඒ කියන්නේ මේක අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් පටන් ගත්ත දෙයක්. ඒකට අපි හිතන්නේ මේක මේ වෘත්තියේම දෙයක් වෙයි කියලා අපේ ජීවිතේ තුල එක ටිකක් අමාරුයි. කරනාම අර අපිට හැම දෙයකටම ඒක ඉතින් මෙහෙමයිනේ. ඔහුට මං කියන්නේ මූලිකම දේ තමයි සංගීතය පටිගත කිරීම චිත්‍රපට සංගීත පටන් ගන්න කාලේ ඔය මොකද හම්බෙනවා රයිගම්මට ඒවට හමානකරු සීල් දෙනත් එකම වැඩ කරලා තියෙනවා. එහෙම නැහැ ඉතින් ඔය මෙහෙමයි. මේක හැමදාම එනවා ස්ටුඩියෝ එකට. ඒකම දුවනේ. ඒ ඇවිල්ලා මට චොක්ලට් දෙනවා. ඉතින් කොහොම තමයි ඉතින් ඔය සම්බන්ධය ඇති වුණේ. පස්සේ ඉතින් ධර්මද සංකෘතිය ඒක දැක්කා. ආයිබෝවන් ශ්‍රී ලංකාවේ වෘත්තීය වාද්‍යවේදීන් නැත්නම් වාද්‍ය ශිල්පීන් වෙනුවෙන් දිගෑරෙන කතිකාවත. අද මේ කතිකාවත ආරම්භයේ මුලින්ම මුණ ගැහෙන ශිල්පියා ඔබ කවුරුත් හොඳින් හඳුරන ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ මහත් විශාල කාර්යභාරයකට ප්‍රදීලා නිර්මාණ බිහි කරන්න තමන්ගේ ශ්‍රමය ඥානය වාදන කුසලතාවය දායාද කරපු අතිශය ශ්‍රීන දැවැන්ත වාදන ශිල්පියෙක් සංගීත අධ්‍යක්ෂකවරයෙක් නම කිව් සැනින් ඔබ අප සියලු දෙනාම හඳුනන ජ්‍යෙෂ්ඨ වාද්‍ය ශිල්පී මහින්ද බණ්ඩාර. ආයිබෝන් මහින්දයි. ගිටාර් වාදන ශිල්පියෙක් සංගීතඥයෙක් විදිහට මහින්දයගේ දායකත්වය ලංකාව තුළ නිර්මාණය වෙලා තියෙන්නේ මම හිතන්නේ අංක 1 කියලා කිව්වොත් මම නිවැරදි. මොකද නිර්මාණයක් පෝෂණය කරන්න තමන්ගේ දෑතින් තමන්ගේ ඥාණයෙන් පුදුම විදිහට දායකත්වයක් සපයන ඔබ සංගීත ශාස්ත්‍රයේ අවුරුදු ගණනාවක් 70 දශකයේ වගේ ඉඳලා මේ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. මම හිතා ඊටත් පෙර ඉඳලා සම්බන්ධ වෙනවා. ඒත් මම කැමති මහින්දගෙන් අහන්න මහින්දයි හෙට මොකද කරන්නේ? මෙහෙම හෙට ඇත්තටම මෙහි මගේ වෘත්තීය වශයෙන් මම වාදකයෙක්. ඉතින් එතකොට මට ඇත්තටම දවස් ගානේ මට ගොඩක් ඉල්ලීම් ලැබෙනවා එක එක සංගීත අධ්‍යක්ෂකවරුන් යටතේ වාදනය කරන්න. ඉතින් මගේ ඇත්තටම ඒ කියන්නේ 100%ක්ම මම මේකට කැප වෙලා ඉන්න හින්දා මගේ දින මම එක එක්කිනාට ඒ විදිහට දීලා තියෙනවා. ඉතින් හෙට දවසෙත් මට ඒ වගේ කාර්යයකට සහභාගී වෙන්න තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ මං මහින්දයගෙන් පටන් ගත්ත තැන අටගියාව කතා කරන්න ඉස්සෙල්ලා ළඟම හෙට දිනේ මොකද කරන්න කියලා ඇහුවේ. මට ඕනුනේ මෙන්න මේ වාදකයා පටන් ගත්ත දවසේ ඉඳලම මේ නිර්මාණ වලට දායක වෙනවා කියන එක තවමත් ඒ කියන්නේ හෙට දිනේත් එතුමා එතනමයි. ඒ කියන්නේ පටන් ගත්තෙත් වාදකෙක් විදිහට මං හිතන්නේ අවුරුදු 40කට 50කට ඒට මං මුලින්ම වෘත්තිමය වාදකයෙක් හැටියට මං ඇත්තටම මගේ ඒ කියන්නේ මගේ මේ සංගීත දිවිගමන පටන් ගත්තේ 1974. ඒකෙන් තමයි ඒ කියන්නේ ඊට කලින් මම වාදනය කෙරුවා අපේ සංගීත කණ්ඩායම තිබ්බා. නමුත් වෘත්තීය මේ විදිහට පටිගත කිරීම වලට සහභාගී වුණේ 1974. ඔව්. අතන අර මුලින්ම මේ ඉස්මතු කරගන්න ඕනේ දැන් 74ත් වාදකයෙක් වෙලා ඉඳලා ඔබතුමා විශේෂ දක්ෂතා නිපුණතා සංගීත නිර්මාණ සංගීත අධ්‍යක්ෂණය ඒ සියලු කටයුතු තියෙද්දි අද වෙනකොනුත් වාදකයෙක් විදිහට ඒ භූමිකාව එහෙම කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ වාදන ශිල්පියෙක් හැටියට මහින්දයාගේ පෙළේ හිටපු තව දැවැන්ත වාදන ශිල්පීන් සමහරවිට අපි අතහැරලා ගිහිල්ලා සමහරවිට වාදකයෝ විදිහට පැත්තකට වෙලා ඉන්නවා. ඒ යුගයේ මහින්දයා මේ ගමන මෙහෙම එන්න එකතකින් එක භාග්යක්, විශාල භාග්යක්. මහින්දයා ගිටාර් වාදනේ මුලින්ම පටන් ගත්ත විදිය රසිකයන්ට පොඩක් මෙහෙමයි. ඉතින් මගේ ඒ කියන්නේ මම ඒකට හේතුව අපේ පවුල් පසුබිම. මොකද අපේ මගේ පවුලේ ඊට මේ කියන්නේ මං හිතනවා ඉතින් මේ දක්ෂ සංගීතඥයෝ හිටපු අපේ පවුලක් එකක් මුලින්ම පටන් ගන්නවා මගේ සීයාගෙන් DC කුඩිතෝකු කියලා. ඔහු ප්‍රවීණ තබ්ලා වාදකයෙක්. ඒත් එක්කම ඔහු තබ්ලා ගුරුවරයෙක්. මේ එතකොට හේවුඩ් එකේ මේ තබ්ලා ශිල්පය ගැන එයා ඉගෙනුවා. ඉතින් ඔහු ඇත්තටම නැති වුණෙත් ගුවන්විදුලි පස්වෙනි මැදිරියේ වාදනයක් ඉදිරිපත් කරමින් සිටියේදී ඒත් එක්කම ඔහුගේ පුතා ප්‍රේමනාත් කුඩිතුවකු මටත් වැඩි කලින් ඉඳන් ක්ෂේත්‍රයේ ගොඩාක් වැඩ කරපු කෙනෙක්. ඒ කියන්නේ චිත්‍රපට සංගීතයේදී ගොඩාක් වැඩ කරපු කෙනෙක්. කොඩි අයියා කියලා ඔක්කොම දන්නවා ප්‍රේමනාත් කුඩිතුවකු. ඉතින් ඒත් එක්ක මගේ අම්මත් සංගීත සම්බන්ධයි චන්ද්‍රා බණ්ඩාර කියලා.
ඉතින් ඒ පසුබිම තමයි තිබ්බේ මට. ඉතින් පොඩි කාලේ ඉඳන්ම මම අපේ ගෙදර ඕන තරම් සංගීත භාණ්ඩ තිබ්බා. ඉතින් ඒ කියන්නේ මට අවුරුදු 9ක් වගේ කාලෙදී තමයි මම ඇත්තටම මුලින්ම ඒ සංගීතයට මම කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එකකට ආස වුණේ ඒ කාලේ. මුලින්ම මට අපේ ගෙදර මැන්ඩලින් එකක් තිබ්බා, සිතාර් එකක් තිබ්බා, ඒ ස්ටාර් තිබ්බා, තබ්ලා, ඉතින් ඕ වගේ ගිටාර්. ඉතින් මුලින්ම මම ඇත්තටම වාදනය කරේ මැන්ඩලින් එක. මොකද මට ඇඟිලිත් පොඩි, මට ගහන්න ප්ලේ කරන්නත් ලේසි ඉඳලා ඒකෙන් තමයි පටන් ගත්තේ. නමුත් අවුරුදු 10 11 වගේ වෙනකොට ඔය කණ්ඩායම් සංගීතය කියලා දෙයක් ලංකාවට ආපු කාලේ රේඩියෝ එක විතරයි තිබ්බේ. ඒ කාලේ ඇහෙනකොට ඉතින් අර පොඩි කාලේ අපිට ඒකට හිත ගියා. ඉතින් ඒ හින්දා මං ගෙදර තිබ්බ ගිටාර් එකක් තමයි ඊට පස්සේ මං මේ ඔක්කොම ඒ කියන්නේ මට ඇත්තටම ඒකට හිත ගියේ හින්දා මං ඒකම තමයි ඊට පස්සේ ප්‍රගුණ කරන්න පටන් ගත්තේ. ගිටාර් එක ඇත්තටම මට කරන්න හිතුනේ ඒ කාලේ ඉඳන් අවුරුදු මට 11 විතර වගේ ඉඳන් තමයි මම ගිටාර් එක තනියම වාදනය කරන්න පටන් ගත්තේ. ඒක ඇත්තටම ඒක ශිල්පීය ඥානයක් නෙවෙයි. ඒක නිකන් මගේම මං හදාගත්ත ක්‍රමයකට ඒ කිසිම ඒ කියන්නේ තාක්ෂණයක් නැතුව මට ඒ කියන්නේ නම් කළ හැකි ගුරුවරයෙක් නැහැ. මෙහෙමයි මම එහෙම අවුරුදු 11 දී 13 වගේ වෙනකොට මම සෑහෙන වාදනය කරා. නමුත් මට අර අපි කියන්නේ ස්වර පද්ධති කෝඩ්ස් එහෙම යන්තම් පුළුවන්. හැබැයි ඒ කාලේ අපේ ගෙදරට හරියට සංගීතඥයෝ ආවා. එක්කෙනෙක් තමයි හොඳම කෙනෙක් මට මතකයි, ලෝරන්ස් ෆර්නෑන්ඩෝ කියලා. දක්ෂ සංගීතඥයෙක්. ඔහු ওই වයලෆෝන් එකෙන් වාදනය කෙරුවා. ඉතින් හොඳ වයලින් වාදකයෙක්. ඔහුම හදාගත්ත වයලෆෝන් කියලා ඉන්ස්ට්‍රුමන්ට් එකක්. හැබැයි හොඳ ගුරුවරයෙක්. ඒ කියන්නේ ඌ ඇත්තටම ෆිසික්ස් ඉගෙනුවේ. ඒ වුණාට සංගීතය පිළිබඳ හොඳ දැනීමක් තිබ්බ. ඔහු තමයි මට මූලිකවම මේ ස්වර පද්ධතිය හඳුන්ලා දුන්නේ. කියන්නේ මෙන්න මෙහෙම කෝඩ්ස් ටිකක් තියෙනවා, මෙහෙම තියෙන පැටර්න්ස් වගේක් තියෙනවා කියලා. එයා තමයි මට ඉස්සෙල්ලාම දුන්නේ. මට ඇත්තටම මේ ස්වර පද්ධතිය කියන්නේ සම්පූර්ණයෙන් කියලා දුන්නේ ලෝරන්ස් ෆර්නෑන්ඩෝ මහත්මයා. ඉතින් ඒකෙන් තමයි ඒ කියන්නේ ඒ වෙනකොට මහින්ද අම්තනක් සෑහෙනට මං ප්ලේ කරනවා. නමුත් අර අවබෝධයක් නැතුව පස්සේ අර ඒ අර ස්වරපත් කෝඩ්ස් ගැන මට කියලා දුන්නට පස්සේ මං ඒව ගොඩාක් මං හොයලා බැලුවා. ඉතින් ඒ කෝඩ්ස් අල්ලන්නේ කොහොමද? මේ ඇඟිලි තියන්නේ කොහොමද? මේ පැටර්න්ස් කියලා දීලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මම අර ලීඩ් ඉතින් ඇත්තටම අර ඒකල වාදනය කරන ගාම මේ රිදම් කෝඩ්ස් වලින් මොනවද කෙරෙන්නේ කියලා මට මූලික අවබෝධයක් ආවා. ඇත්තටම මේ ඒ අය උගන්වපු කෝඩ්ස් වලින්. ඊට පස්සේ සින්දු වල කෝඩ්ස් ඒ දවස් වල මම කැමති ඔය කණ්ඩායම් ගීතය. ඒකට ඔය අපි ඒ දවස්වල ඇහුණ ඔය උදාගී කියලා ඇහුණා. එක ගීතවල මේ මං ඉතින් ඒවා ඇහෙනකොට මේකේ යන්නේ අපි කියන්නේ මොන පිච් එකද යන්නේ කියලා හොයාගෙන. ඉතින් ඒවා මොකද ගෙදර හැමතිස්සෙම හැම සතියන්තෙම වගේ ඔය කට්ටිය ඇවිල්ලා වාදනය කරනවා. ඔය තොරන් වලට. එතකොට ඒගොල්ලන් සහභාගී වෙන ඔය ප්‍රිය සම්භාෂණ. එතකොට වෙඩින් වගේ දේවල් වලට ප්‍රැක්ටිස් කරනකොට මං ඉතින් බලන් ඉන්නවා. එක සින්දු වලට අදාළව මේ ගිටාර් එක කොහොමද වාදනය කරන්නේ කියලා. ඉතින් ඒවෙන් මම ගොඩාක් ලොකු අවබෝධයක් ලබා ගත්තා. එතකොට මහින්දය පාසල කොහෙද? පාසල මගේ කෑගල විද්‍යාලේ. මෙහෙම මුලම මං හිතන්නේ අර අපේ තාත්තා ගුරුවරයෙක්, ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඉතින් ඔහු මුලම කාලේ මට මතකයි හෙට්ටිමුල්ලේ ඉස්කෝලේ එකේ ඉගෙනුවා. ඒ කාලේ මං ඇත්තටම පරගම්මන කියලා ගමක් තිබ්බ හෙට්ටිමුල්ලේ. එහෙ තමයි අපි හිටියේ, අපි පදිංචිලා හිටියේ. මම හිතන්නේ දෙවෙනි පන්තියට එනකල් වගේ මම එහෙ පරගම්මන ඉස්කෝලේ. ඒ කියන්නේ මහින්දය මුල් ගමත් කෑගල. නේ? ඔව්. ඉතින් එහෙ ඒ පළවෙනි ශ්‍රේණිය දෙවෙනි ශ්‍රේණිය වගේ ඉඳලා කෑගල විද්‍යාලයට මම ආවා තුන්වෙනි ශ්‍රේණියට. එතන ඉඳන් ඒ ලෙවල්ස් ඉවරන කල්ම. ඒතර පාසල් සංගීතයේද කොහොමද පාසලේ නිර්මාණ? පාසලේ මම ඇත්තටම විෂයක් විදිහට මේ සංගීතය කෙරුවේ නැහැ. ඒකට හේතුව මට මතකයි හිටීප සංගීත සර්ගේ නම කවුරුත් දන්නයි, සර් හිග්ගොඩ සර් කියලා. හොඳ දක්ෂ ගුරුවරයෙක්. ඉතින් මම දැන් අපිට ඉස්සර තියෙනවනේ අර දන්නවනේ සිතත් ඒ කියන්නේ ඔය 7 පන්ති 8 පන්ති වගේ අපිට තෝරගන්න තියෙනවා චිත්‍ර කර්මයේද වඩු වැඩද ඔයගේ තියෙනවා ගොඩක්. සෞන්දර්ය අන්න එහෙම තියෙනවා. ඉතින් මට තිබ්බේ චිත්‍ර කර්මයයි සංගීතයයි මම ඔය දෙකෙන්. ඊපස්සේ මම සංගීතයට ගියම අර සර් මට බැනලා ලැබුවා. සමුසේ මේ ඉස්කෝලේ ඉගෙන ගන්න එපා. සමුසේට ගෙදර ඕනතර සංගීතය තියෙනවා. ඔය හොඳ එතකොට අපිට හිටිය හොඳ චිත්‍ර ගුරුවරයෙක්. අන්න යාගාවට ගිහලා චිත්‍ර ඉගෙන ගන්න කියලා. ඉතින් මට පොඩි ආසාවක් තිබ්බා. ඉතින් මම ඇත්තටම ඉස්කෝලේදී කිරුවේ විෂයක් හැටියට මේ චිත්‍ර කර්මය කිරුවේ. සංගීතය කිරුවේ නැහැ. හැබැයි ඉස්කෝලේ හැම වැඩකටම මම සහභාගී වෙනවා. භක්ති ගීත වලට උදේට අර ඇසෙම්බලි එකේදී ගීතයක් ගායනා කරනකොට මම ගිටාරේ වාදනය කරනවා. ඒ වගේ ඉතින් එහෙම ඉස්කෝලේ වැඩවලට මම සහභාගී වුණා. ඒ කියන්නේ අපි හිතමු ඔය භක්ති ගීත වැඩ තිබ්බා. වෙසක් එකට පොසොන් එකට ඔය තියෙන ඒවට මම සහභාගී වුණා. ඒ අරින්න විෂයක් හැටියට මම ඉස්කෝලේ ඒ කියන්නේ ඒ වැඩවලදීත් දැන් කැපී පෙනෙන
චරිතයක් විදිහට මම හිටියද අනිත් ළමයිත් එක්ක සාමූහික ඔව් ඉතින් ඒ කියන්නේ දැන් මුළු අපේ මුළු ගමම දන්නවා අපේ පවුලේ සංගීතය කරනවා කියලා. එතකොට මට නිකම් මේ මූලිකත්වය ලැබෙනවා. ඉතින් ඔයා මේක ප්ලේ කරන්න ගිහින් කියන ඉතින් අර ඒ මට ඒ කියන්නේ අර අපේ තිබ්බ පවුල් පසුබිමත් එක්ක ඒ දේවල් මට ලැබුණා. ඉතින් ඇත්තටම මම හැම දෙයකටම ඉස්කෝලේ හැම වැඩකටම සහභාගී වුණා. සංගීත පැත්තෙන් තියෙන හැම දෙයකටම වගේ මම සහභාගී වුණා. ඒතර චිත්‍රකර්මය ඒක කරුවා. මට O level වලට ඩිස්ටින්ක්ෂන් එකක් තිබ්බා. මම මංගාව හිටපු 5 දිනකට තමයි ඇඳලත් දුන්නා. ඒක තාමත් ඔක්කොම පාස්. තාමත් අඳින්න පුළුවන් නේ. තාමත් පුළුවන්. එතන මහින්දය මේ දැන් උසස් පෙළ කළා ඊට පස්සේ පාසලෙන් නික්මුණාට පස්සේ කොහොමද සංගීත ශාස්ත්‍රයට මෙහෙමයි වුණේ. මම ඇත්තටම O levels කරන කාලේ O levels කරන කාලෙම තමයි මට මේ Fortunes කියන සංගීත කණ්ඩායමට බැඳෙන්න සිද්ධ වුණේ. ඒ මොන අවුරුද්ද වගේද මහින්ද? ඒ මට හිතෙන්නේ 73 අවසානයේ වගේ. ඔව්. ඔව් එනවනේ 70 නෑ නෑ 74 වගේ. ඉතින් මේ ඒ කාලෙම ඉතින් මේ සංගීත වැඩවලට ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ මේ ප්ලේ කරන ඒවට වෙඩින්ග්ස් වලට එහෙම මාව ගත්තා පොඩි කාලෙදිම. මොකද ඒගොල්ලන්ගේ අර පද්මසිරි පැස්කුවෙල් කියලා ඔය මහීලාගේ තාත්තා තමයි ප්ලේ කරේ. එයා ඉක්මනට එයාට රට යන්න සිද්ධ වෙලා මම මාව ගත්තා. ඉතින් ඒ කාලේ මම මේ Fortunes සංගීත කණ්ඩායමේ නිත්‍ය වාදකයෙක් හැටියට මම ප්ලේ කරන්න ගත්තා. ඉතින් ඒ කාලෙම තමයි ඔය මට මේ පටිගත කිරීම වලට සහභාගී වෙන්න උනේ. ඒ කාලේ ඒතකොට ස්ටැන්ලි පීරිස් මහත්මයාත් එක්ක සමග එයා තමයි මාව තෝරගත්තේ ඇත්තටම Fortunes සංගීත කණ්ඩායමට. ඉතින් එයා හින්දා තමයි ඇත්තටම අද මම මේ වගේ ලොකු ගමනක් ඇවිල්ලා තියෙන්නේ. මොකද එයා බය නැතුව මාව ඒ තත්ත්වෙට මොකද ඒකේ හිටියේ ඉතාම ප්‍රවීණ වාදකයෝ කොට්ටාසක් හිටියේ. ඉතින් සමකාලීන නම් ටික මතකද? මතකයි. ඒ කියන්නේ Fortunes සංගීත කණ්ඩායම මම හින්දා එතනට යනකොට හිටිය අයගේ නම් ටික හිටපු කට්ටිය තමයි ස්ටැන්ලි පීරිස් මහත්මයා හිටියා. තව සැක්සෆෝන් වාදකයෙක් හිටියා මැතිව් කෝල්ටන් කියලා. තවත් කෙනෙක් හිටියා මැතිව් ජෝසප්ස් කියලා. එතකොට අපේ බෑන්ඩ් එකේ මැනේජර් කෙනෙක් හැටියට හිටියේ ඉයන් වේරගම කියලා. ඊට පස්සේ මිල්ටන් පීරිස් ස්ටැන්ලි පීරිස්ගේ මල්ලි හිටියා. බෙනඩික් ලෝපෙස් කියලා හිටියා බේස් ගිටාර් වාදකයෙක්. එතකොට සීනත් සමාත් කියලා ඔය දැන් හොඳ දක්ෂ ගිටාර් වාදකයෙක් කියන නලින් සමත් කියලා එයාගේ තාත්තා. අපි ටික තමයි ඇත්තටම සරත් වික්‍රම හිටියා මේ කීබෝඩ් වලට. ඉතින් ඒ දවස්වල ඇත්තට මුල දවස්වල කීබෝඩ් තිබ්බේ නැහැ. සැක්ස් 2යි ගිටාර් 3යි ඩ්‍රම්ස් ඔච්චරයි ගැහුවේ. එකෝඩියන් එක ආවෙත් පස්සේ. එයත් ඔය පටිගත කිරීම වලට. නමුත් අර ඕගන් කියන බාණ්ඩේ ආවේ උඟ පස්සේ. ඒ කාලේ තමයි සරත් වික්‍රම අපිත් එක්ක ප්ලේ කරන්න ගත්තේ. ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ මූලිකත්වයෙන්ද පළවෙනියෙන්ම Fortunes කණ්ඩායම නෑ. ඇත්තටම ඒකේ මූලාරම්භයේ තියෙන්නේ මිල්ටන් පීරිස්ගේ. එයාගේ සහ තව හිටියා ටෝනි ෆර්නෑන්ඩෝ වට මතක හැටියට ටෝනි ඒ වගේ කෙනෙක්. ඒගොල්ලෝ එක්කව වෙච්ච සංගීත කණ්ඩායම තමයි Fortunes කියන්නේ. ඒකේ මං හිතන්නේ වෙන වෙන කට්ටිය හිටියේ. ඒක මූලාරම්භයේ වෙන කට්ටියක්. මිල්ටන් නෑ 68. ඊට පස්සේ තමයි ස්ටැන්ලි පීරිස් මහත්මයාත් ඒ බෑන්ඩ් එකට එක්ක වුණේ. ඒ එතකොට නේවි එකේ මොකක් හරි සිග්නල්ස් ඔන්න ඒ සෙක්ෂන් එකේ වැඩ කරුවේ නේවි එකට සම්බන්ධ. ඔව්. සංගීත පැත්ත නෙමෙයි. නෑ එයා ඒකේ හිටියේ. එයා ඊට පස්සේ සංගීත කණ්ඩායමට කියලා එයා තමයි ඇත්තටම මේක අර ඒ දවස්වල ඔයාලට මතක ඇති ගී අනුවාදන කියලා ගුවන් විදුලිය යනවා. ඒ Fortunes වලින් තමයි ඉස්සෙල්ලාම ගී අනුවාදන ඔය ඒකේ රෙකෝඩ් කෙරුවේ. ගුවන් විදුලිය ඔය මට මතකයි නන්දමාලි මහත්මියගේ කප්සුහාස්කල් එතකොට ඔය මේ අමරදේව මහත්තයාගේ මම හිතන්නේ සසර වසන තුරු ඒ වගේ හුඟක් සින්දු ඒ කුණ්ඩුමණි මන් දන්නේ මට මතකයි වික්‍රත්නායක මහත්තයාගේ සින්දු. ඉතින් ඒවා ගී අනුවාදන හැටියට නන්දන සිරිපාද වදින් ඒවා ඒ කාලේ ඔය ගුවන් විදුලියේ රෙකෝඩ් කරපුවා. ඒ මුල්ම කාර්යයේ මේ Fortunes සංගීත කණ්ඩායම ප්‍රසිද්ධ ගී අනුවාදන වාදනය කරන්න කියලා තමයි ප්‍රසිද්ධ. ඉතින් ඒවා ඇත්තටම ඒ තැනට ආවේ ස්ටැන්ලි පීරිස් මහත්තයාගේ මූලිකත්වයේ. එයා තමයි ගී අනුවාදන සැක්සෆෝන් එකකින් ඉදිරිපත් කරුවේ. ඒ කියන්නේ ඒ කණ්ඩායම ගුවන් විදුලියට ඇවිල්ලා පටිගත කිරීම. ඔව්. එහෙන් තමයි කරුවේ පටන් ගත්තේ. ඊට පස්සේ තමයි ඔය පොඩ මේ ස්ටැන්ලි පීරිස් මහත්මයා මේ ගායිකාවන්ට තනු නිර්මාණය කරන්න ලෑස්ති වුණා. ඒකත් එක්කම තමයි අපිට සම්බන්ධ වෙන්න උනේ මේ පටිගත කිරීම වලට. ඊට කලින් එයත් වාදකයෙක් හැටියට ඔය චන්සේන මාස්ටර්ගේ ආරි චන්සේන මාස්ටර්ගේ ඒ වගේ පැරණි කයගේ රොක්සා මාස්ටර්ලාගේ වාදකයෙක් විදිහට එයත් සහභාගී වුණා. ඉතින් ඒ හරහා තමයි අපි කොටම මේ කොළඹට එන්න මේ පාර කැපුණේ ඒ හරහා තමයි.
එතකොට මහින්දය කණ්ඩායම් සංගීතයේ අපි හලා තියන්නේ ඉහළම ගැන ලංකාවේ ඉහළම ස්ථානයක තිබු සංගීත කණ්ඩායමක් විදිහට ෆෝචුන්ස් කණ්ඩායම මම හිතන්නේ ඒකේ කොඩි අයියත් තබ්ලා වාදනය කරා. එතකොට මේ තව වාදකයෝ එහෙම ඉද්දි මට මතකයි ස්ටැන්ලි ෆීස් මහත්තයත් එක්ක එක පැත්තක සැක්සොෆෝන් එක වාදනය කරා අපේ ඩයමන්ඩ් අයියාගේ අයියා. ඔව් රංජිත් පෙරේරා. ඒ ගොඩාක් ඒ කියන්නේ හුඟක් අපි මේ කොළඹට ආවට පස්සේ සිදත් ඒ කියන්නේ අර මැතිව් කෝල්ටන් කියන කෙනාත් එක්ක සැක්සොෆෝන් වාදනය කරපු කෙනා ගියා. මම හිතන්නේ මැද පෙරදිග රස්සාවකට ගියා. ඉතින් ඒ හින්දා ඒ පුරප්පාඩුව තිබ්බා. ඊට පස්සේ මෙහි මොකද ෆෝචුන්ස් කියන සංගීත කණ්ඩායම අපි ආපහු කාලයක් අපි නතර වුණා කණ්ඩායමෙන්. මොකද ස්ටැන්ලි පීරිස් මහත්තයා මේ පටිගත කිරීම වලට සහභාගී වෙන්න ගියාම මේක තිබ්බ වැඩ ටික අතපහු වුණා. අපි වැඩ ගත්තේ නැහැ. ඉතින් අපිට එතකොට හරියට පටිගත කිරීම ගොඩක් වැඩි වුණා. නමුත් එක කාලෙකදී අපිට ඕන වුණා ආපහු කණ්ඩායමක් හැටියට මේක වාදනය කරන්න. ඊට පස්සේ තමයි ඒ කාලේ තමයි අපි ඔය අලුතෙන්ම කණ්ඩායමක් කියලා මම ඒකේ නම් ටිකක් කියන්නම්. ස්ටැන්ලි පීරිස් මහත්තයා, රංජිත් පෙරේරා මහත්මයා හිටියා. ඉතින් තමයි කීර්ති පැස්කෝල් මහත්තයාත් අපිට බේස් ගිටාර් එකට ආවේ. රිද්ම් ගිටාර් එකට මිල්ටන් පීරිස් මහත්මයා හිටියා. කීබෝඩ් වාදනයට ගාමිණී පෙරේරා හිටියා. ඩ්‍රම්ස් වලට රංජිත් සිල්වා කියලා හිටියා. තව ලෝරන්ස් ගේ කියලා තබ්ලා හැම පර්කෂන්. ඔය අපි කාණ්ඩේ තමයි ඊට පස්සේ කොළඹ කියන අපි ෆෝචුන්ස් කියන සංගීත කණ්ඩායම නැවත පටන් ගත්තේ. ඒ අපි කණ්ඩායම තමයි. ඒ කොයි අවුරුද්ද වගේද? ඒ මට හිතෙනවා 82 හෝ 84 වගේ මට මතක. ඔව්. ඒ කාලේ. මනෝජුත් ඒ කාලේ අපිත් එක්ක එනවා. ඊට පස්සේ එයා තනියෙන් වාදකයෙක් හැටියට සැලකනවා. ඉතින් අපිත් එක්ක මේ ඔය අපි ඒ දවස්වල ඔය ඒක පුද්ගල ගී ප්‍රසංග වලට වාදනය කරනවා. ඉතින් අර ඒවටත් මනෝජ් ජයල සහභාගී වෙනවා. මොකද අපි කාලයක් අර ජෝතිරාත්‍රී ඒක පුද්ගල ප්‍රසංගයට අපි කට්ටියම ප්ලේ කරුවා ෆෝචුන්ස් බෑන්ඩ් එක. ඒකෙදි තමයි සරත් වික්‍රම වී.එම්. පාල පෙරේරා ඔය ලෝරන්ස් ෆර්නෑන්ඩෝ කියන කෙනා තව ඔය ටොම් හරුන් අර පූජි කියලා තබ්ලා ඩෝලක් එහෙම ගාපු කට්ටිය. ඒ තෙන්දී ඕකෙස්ට්‍රා එකක් හිටියා. ෆෝචුන් සංගීත කණ්ඩායමත් එක්ක ඕකෙස්ට්‍රා එකක් හිටියා. අපි ඒ මම හිතන ප්‍රසංග 200කට වැඩි අපි කෙරුවා. ගමේ ඉඳලා කොළඹට සේන්දු වෙලා ඊට පස්සේ පටිගත කිරීම වලට සංගීත අධ්‍යක්ෂවරු නොඑක් ඒ කාලේ හිටපු කට්ටියත් සම සම්බන්ධ වෙලා ගත කරන කාලය ගෙවිගෙන යනකොට පූර්ණ වශයෙන් කොළඹට එන්නේ කොයි වගේ අවුරුද්දකද? මෙහෙම එකක් තියෙනවානේ. ඒ කියන්නේ ඇත්තටම සිතත් මෙහෙම දෙයක් වුණානේ මගේ මේ ජීවිතේ පොඩි කඩයිමක් තියෙනවානේ. මේ මං ඇක්සිඩන්ට් වෙලා මේ කකුලක් නැති වෙච්ච ප්‍රශ්නේ. ඉතින් ඊට ඉස්සර තමයි මං කිව්වා උදේ බස් එකේ එනවා ආරම කළා. පස්සේ මේ කකුලේ ප්‍රශ්නේ ආවට පස්සේ මට තේරුණා එහෙම එන්න බෑ. ඒ දවස්වල ස්ටැන්ලි පීරිස් මහත්තයා නුවර ඉඳන් කාර් එකේ එනකොට උදේට මාව ඇවිල්ලා දාගෙන ඔය ජෝතිරාත්‍රියෙන් ප්ලේ කරන කාලේ එයා කාර් එකේ දාන්න යනවා. ඉතින් මම බැලුවා ඕක හැමදාම කරන්නත් බෑනේ. ඉතින් සමහරවිට අපි මම ගෙදර එන්න බැරුණා මං කොළඹින් ටැක්සියක් අරන් ගෙදර යනවා. ගමට යනවා කෑගලට යනවා. ගිහලා ආයි ටැක්සිය තියන උදේ එනවා. එහෙමත් කරපු කාලයක් තිබ්බා. ඉතින් ඒතර සල්ලි තිබුණාද ඕන තරම් ටැක්සි? සල්ලි කියන්නේ ඉතින් අපිට ඒ දවස්වල ඉතින් මුදල් හම්බ වෙනා ඉතින් ඉතින් එහෙම නෑ. ඒ දවස්වල තමයි ඔය කැසට් එහෙම පටන් ගත්තා මුල්ම කාලේ වගේ. ඒකේ රුපියල් 15යි සින්දුවකට. ඉතින් සාමාන්‍යයෙන් කැසට් එකට සින්දුව මම මදින් චුට්ටක් එන්නම්. දැන් මහින්ද වණ්ඩාර කියන වාදන ශිල්පියාට ලංකාවේ තියෙන විශාල ඉල්ලුමක්. ඒ කියන්නේ මහින්ද මණ්ඩාර 4 තැනකට එකවර යවන්න පුළුවන් නම් 4කට කඩලා ඊටත් වඩා තියෙනවා. එන ඒ ඉල්ලුම මේ කාලෙත් තිබුණාද? මේ තරම්ම කාර්ය බහුලද කියන එක. මුල් කාලේද? ඔව් මුල් කාලේ මෙහෙම ඒ ස්ටැන්ලි පීරිස් මහත්මයා තමයි කැසට් වලට මේ ගොඩාක් වැඩ කෙරුවේ. කියන්නේ අපි කියන ගීත වල නව සංයෝජනය කියලා ඒ කියන්නේ ගීත අපි ප්‍රතිනිර්මාණය කෙරුවනේ. ඔය මොහිදින් බීග්ලාගේ එතකොට ලතයන්ට්ලාගේ ධර්මදාස අංකල්ලාගේ ඔය ජික්කේ මේ කවුද කලාවතිලාව දාලා ඒ පරණ සින්දු කෙරුවා. ඉතින් ඒවට පුදුම ඉල්ලුමක් තිබ්බේ කැසට් ආපු අලුත. ඉතින් එතකොට ඇත්තටම අපි දවස ගානේ වැඩ. මං හිතන්නේ බිෂොප් පැලස් කියන ස්ටුඩියෝ එක මාස 3ක් විතර එක දිගට බුක් කරනවා. එහෙනම් දවස ගානේ අපි වැඩ. ඒ දවස්වල කැසට් වලට අපි හිතමු ඔය ඩෙස්මන්ඩ්ලාගේ නිහාල් නේසන්ලාගේ ඔය කියන්නේ අපි හැම જાතියෙම මේවා ප්ලේ කරනවානේ. අපිට වර්ගීකරණයක් නැහැ.
මේක සුභාවිත ගීධාර ගීතද මේ යන්නේ අපි වාදක වැටිට වේගරිත්මට අපිට අදාළනෑ අපි හැබැයි අපි අර ඒකන්න අපි ඕන දේකට අපි ලෑස්තිල හිටිය ඉතින් එතෙන්ද අපි විතරන්නේ මංහිතරනවා අපි එම්පාල මාස්සල්ල අපි ඔක්කොමොල්ලා ඉතින් අපිට එතෙන්ද අපිට ගීතය විතරයි වැදගත් අපි වාදනය කරන සංගීත කාණ්ඩ විතර වැදගත් අපි ඉදිරි අනුගත වෙලා ඒක ඉදිරි වාදනය කරනවා ඒතකොට අපි හරි කාර්ය බහුලයි ඇත්තටම ඒ දිග ඒ තිබ්බ කාලේ ඉතින් අපි මෙහෙම ඒ කරන කාලේ යමක් අපි හැමදාම ඉගෙන ගන්න අපේ එළියට ගෙනියන්නේ සල්ලි විතරක් නෙවෙයි ඉතින් අර අපි යමක් ඉගෙනගෙන යන්නේ හැබැයි ඒ දවස්වල අර මං කියන්නේ මුල් කාලේ අපිට ගෙවීම් තිබ්බේ එහෙමයි කියන්නේ සින්දුවකට රුපියල් මං ඇත්තට මුල මං කියන්නේ EP කියලා 7.50 ගෙව්වේ සින්දුවකට එතකොට සින්දු 4ට රුපියල් 30යි හැබැයි රුපියල් 30ත් මට ඉස්කෝලේ ඇවිල්ලා රතියක් රන් කරන්න පුළුවන් සල්ලි කියන්නේ අපි ඒ කියන්නේ මේක කැන්ටින් එකට ගිහලා ළමයි පන්තියට පරි කණ්ඩ අරන් දෙන්න පුළුවන් සල්ලි රුපියල් 30ක් යන ලොකු ගාණක්. කියන්නේ පැටිස් එකක් 7.5යි ප්ලේන් ටිකක් 7.3යි. එහෙම කාලයක් තිබ්බේ. ඉතින් අර ඒක අපි දිගටම ඉතින් අපිට ඊට පස්සේ එන්න වැඩිලා දැන් අපි අර කියන්නේ අපේ වාදකයින්ගේ වෘත්තීමේ අයිතිවාසිකම් අපි ඉතින් අපිම කතා කරලා දිනාගත්ත දේවල් තමයි දැනටත් අදටත් තියෙන්නේ. හැබැයි ඒ දවස්වලත් ඒව තිබ්බා. ඉතින් අපි ගියොත් අපිට කෑම වේලා අපිට දෙන්න ඕනේ අපේ ට්‍රාන්ස්පෝර්ට් එක දෙන්න ඕනේ මට මතකයි මුල් කාලේ කෑම එක ගෙනත් දුන්නේ නැහැ සමහර අතට සල්ලි දෙනවා රුපියල් 2.50ද 3ක්ද දෙනවා කැමති තැනකින් කාලෙ එන්න කියලා. පැයක් විතර කාලයක් දෙන්නේ. ඊට පස්සේනේ කෑම දැන් ගෙනත් දෙන්නේ අහලා ඔයා කන්නේ මොනවද කියලා. ඉතින් ඕක ඉස්සර හැබැයි මුල් චිත්‍රපටි සංගීත කාලෙත් තිබ්බා ඕක. ඇවිල්ලා ළඟට එනවා ළඟට ඇවිල්ලා අහනවා ප්ලේ ඔයා ඉඳගෙන ඉන්නවා නම් ඒ කෙනෙක් එනවා මේ අපේ ප්‍රොඩක්ෂන් එකෙන් එනවා. يعني මම කියන වෘත්තීමේ වාදකයන් තිබ්බ තැන ඔයාගෙන් ඇවිල්ලා අහනවා මේ මහත්තයා ප්ලේන්ටිද ටීද බොන්නේ කියලා. මොකද සින්දුවට වගේ අනිවාර්යෙන් තේ ප්ලේන්ට් වෙනවා කණ්ඩ මොන හරි ගෙනත් දෙනවා. ඉතින් ළඟට තියන දැන් වගේ AC කරපු දේවල් නැහැ නේ. ඉතින් ඔය විදුරු ඇරලා ඔක්කොම ජනෙල් ඇරලා ගන්න ඉතින් ළඟට ඇවිල්ලා සිගරට් බීවත් එක නැතත් එකයි 3 රෝස් පැකට් එකයි 4 රෝස් පැකට් එක ළඟින් තියෙනවා. මම පොඩිනේ. මගේ සිගරට් පැකට් දෙකට ගිජුල් වීනි ටිකක් වගේ ඉන්නවා මට ඈත ඉඳන්ම අත මෙහෙම කරනවා. ඒ කියන්නේ එතකොට මම ඒක දෙන්න ඕනේ. වෙන් කරගන්න. අනිවාර්යෙන් මේව කරුවන් කියන්නේ පොඩි ඔක තියපන් මට කියලා කියපුවාම ඉතින් අපේ මාමත් එතකොට සිගරට් බොනවා. ඉතින් දෙනවා. ඒ මම බොන්නේ නැහැ නේ. ඉතින් එහෙම අනිවාර්යෙන් ෆිල්ම් රෙකෝඩින් වලට ගියාම සිගරට් පැකට් අනිවාර්යෙන් දෙකක් ඉතින් ආයෙ අවතරක් දෙකක් දෙනවා. ඒ හතරක් හම්බ වෙනවා. ඉතින් ඒ දවස්වල ඉතින් හරි විනෝදයි ඉතින්. ඔබ දෙනවා ඔක්කොටම ඉතින් සිගරට් දෙනවා. දැන් මම කියන්නේ අර ඒක හරියට හොයලා බැලුවා. කන්නේ මොනවද? ඉතින් ඒ වගේ ඔය කේමදාස මාස්ටර්ලා එහෙම කන්නේ ළඟට ඇවිල්ලා බලනවා ඕගොල්ලෝ කෑම හොඳද නරකද කියලා. අර ඒ වගේ හොඳ අපිට හොඳ මේ කියන්නේ අපිට හොඳ මේකක් තිබ්බා. ඒ කියන්නේ වාදකයන්ට හොඳ සැලකීමක් තිබ්බා ඒ දවස්වල ඉතින්. ඉතින් එතකොටත් ඔය පස්සු කාලෙක තමයි ඒව නැතිුනේ ඇත්තටම. එතකොට මහින්ද දැන් මේ කොළඹට සේන්දු වෙච්ච එක ගැන අපි කතා කරගෙන හිටියේ. ස්ටැන්ලි තෝහාරේ ආවා ඊට පස්සේ ස්ථිර වශයෙන් කොළඹට එන්න. ඊට පස්සේ මම ඇත්තටම කොළඹින් බෝඩිමක් ගත්තා. කොරැල්ලි. කොරැල්ලෙන් බෝඩිමක් ගත්තා. ඒක හරිම ඒක හොඳ සුන්දර අතීතයක්. ඒකේ උතන මම හිටියා. රූකාන්ත හිටියා. ග්‍රේෂන් ආනන්ද හිටියා. ඒක බෝඩිමේ කොරැල්ලි ගෞතම රෝඩේ හිටියේ. ඉතින් ඔතන ඉඳන් තමයි සැල්ලියලා එන උදේට ඇවිල්ලා සින්දු හදන ඒවා ඔය ඇවිල්ලා අපිත් එක්ක කරලා ඉතින් 8:00 වගේ ඇවිල්ලා සින්දු හදලා අන්න 10 වෙනකොට ස්ටුඩියෝ එකට යනවා. ඉතින් ප්‍රේම ගීතිත් එනවා දවල් වෙනකොට. ඒතර මහින්දගේ වයස කීයද? මට එතකොට ඇති මම ඒතර බැඳලත් නෑ. මට ඇති 24ක් 25ක් වගේ ඇති. මොකද මම ඇක්සිඩන්ට් උනේ 22 දී අවුරුදු 22 දී. ඊට පස්සේ 23 24 ඔය කාලේ 25 වෙනකල් තමයි ඔය මම බොරැල්ල ගාවරේ හිටියේ. මේ ගෝතමි රෝඩ් එකේ. ගෙදරින් අවසර දෙනවා. ගෙදරින් අවසර දුන්නා. ඉතින් මම මගේ ඉතින් මේ කියන්නේ මේ දවස්වලනේ මේ ඒ කියන්නේ මම ඒතකොට ඒ ලෙවල් සුත් කරලා ඉවරයි. ඉතින් ඒ දවස්වල මම ඉතින් කියන්නේ මම ගෙදරටත් ආදායමක් ගෙනත් දෙනවනේ ඉතින්. අපේ පවුලේ 9 දෙනෙක්. අපේ තාත්තා ගුරුවරයෙක්. ඒකට එහෙම ලොකු පඩියකුත් නැහැ. ඉතින් මටත් පුළුවන් මම හම්බ කරන කාලේ නම් මගේ ගෙදර පවුලට සැලකුවා. ඉතින් හැමදේම කෙරුවා. එතකොට මේ සහෝදරයා රාජු බණ්ඩාර රාජු මංගාවට ඉන්නේ රාජු. ඒතකොට රාජුත් ඒ ආපු කාලේ රාජුත් ඒ මට උගක් පස්සේ ඒගොල්ලෝ ඉස්සෙල්ලා මර බෑන්ඩ් ගැහුවනේ රූකාන්තලත් එක්ක එක්කවිලා සංගීත කණ්ඩායම පටන් අරන් ඔය හබරන පැත්තේ හබර විලේජ් කියලා හොටෙල් එකක ප්ලේ කෙරුවා. ඉතින් ඒගොල්ලෝ වෙනම ගියේ. පස්සේ තමයි අන්තිම කීර්ති පැස්කුලු ගියාට පස්සේ තමයි රාජු බණ්ඩාර අපේ කෝචුන් සංගීත කණ්ඩායමට බැඳුනේ. එතකල් එයා ඔය රූකාන්තලත් එක්ක එහෙම ප්ලේ කර හිටියා. පස්සේ මදාරා කියලා ක්ලැරන්ස් එක්ක බෑන්ඩ් එකක් පටන් ගත්තා. ඒකේ රූකාන්ත කෙනත් ඔය කට්ටිය මරිය සෙල් ඒගොල්ලෝ ප්ලේ කෙරුවා. ඉතින් නිත්‍ය වාදකයෙක් හැටියට රාජු ආවේ කීර්ති පැස්කුල් අපේ බෑන්ඩ් එකෙන් ගියාට පස්සේ රංජිත් පෙරරයි ඒගොල්ලෝ කඩාගෙන ගියානේ. කීර්ති පැස්කුලුයි රංජිත් පෙරරයි අපේ ගාමිණී පෙරරයි
කට්ටියක් සුපර්වෝෂන්ස් කියලා කණ්ඩායමක් හදාන ගියා. හැබැයි අපිට ඒක එදා වගේම ඒ ටිකටම දිගටම කරගන්න හිටියා. ඔව්. ඉතින් කොළඹ ජීවිතය ඇත්තටම මේ මෙහි ඉන්නකොට රෝහණ වීරසිංහල එහෙම ගොඩාක් රෙකෝඩින්ග්ස් වලට මම සහභාගී වුණා. ඉතින් මේ පස්සේ මම 84 බැන්දේ. ඒකට මට 84 බැන්දේ. බැඳපුවාම මට ඇත්තටම ගෙයක් හම්බුණා. මට ගෙයක් හම්බුණා කියන්නේ ඇත්තටම ආර් ප්‍රේමදාස මහත්මයා තමයි අපේ වෙඩින් ප්‍රසන්ට් එකක් හැටියට එයා අලුත්ම ගෙයක් අපි දෙන්නට දුන්නා. ඒ කියන්නේ ඒකේ ඉන්න කියලා මට පල්ලෙහැම තට්ටුවේ ගෙයක් තමයි මට දුන්නේ. ඉතින් ඒ දවස්වල කලාකාරයෝ ගොඩකට ඒ මාලිගාවත් ඉතින් හම්බුණා. එයාම තමයි කිව්වේ පල්ලෙහැ තට්ටුව ගන්නවට උඩ නගින්නත් බෑනේ. වාට මෙතන හොඳයි කියලා. එයා තමයි දුන්නේ. මහින්දයා විවාහ ජීවිතයට ඇතුළත් වෙච්ච එක ඒ කියන්නේ ධර්මදාස වල්පල මැතිතුමා සහ ලතා වල්පල මැතිණියගේ දියණියත් සමග අතිනත ගත්ත එක ජීවිතයේ සංගීත ජීවිතයට මහින්දය දකින්නේ මොන වගේ කොහොම ශක්තියක්ද ඒක? මෙහෙමයි. ඉතින් ඇත්තටම සේදත් දැන් මෙහෙමයි. දැන් මම ඊතර කොළඹ එනවනේ. දැන් මං කිව්වා දිගටම මේ කොළඹ එන කාලේ. එතකොට මම හිතන්නේ 80 නේ මං ඇක්සිඩන්ට් උනේ. 81 82 මේ මම ඉතින් මේ ඇක්සිඩන්ට් වුණාට මම එතකොට මං අර වගේ ස්ටැන්ලි පීස් මාත්‍යත් එක්ක එනවා. ඉතින් එක්කෝ ටැක්සි එක එනවා. ඔහොම එන කාලේ ඉතින් එතකොට තමයි ඔය ධම්රදාස වල්පොල ලතා වල්පොලගේ කැසට් වල සින්දු ප්‍රතිනිර්මාණය කරන්න ගත්තේ. ඉතින් ඒ කාලේ තමයි මෙයා ඒ කියන්නේ අපේ ධම්මිකා හැමදාම එනවා ස්ටුඩියෝ එකට. ඒකම දුවනේ. එයාටත් ඒ තමයි දැන් අවුරුදු 16ක් විතර ඇති. ඉතින් ඒ කාලේ එයත් එනවා. ඒ ඇවිල්ලා අපිත් එක්ක ඉතින් අපිත් පොඩිනේ ඉතින්. ඉතින් අපිත් එක්ක තමයි ගොඩක් වෙලාට විහිළු කර රිමේ කර ඉන්නේ. ඉතින් ඔය ඒ අතරේ තමයි ඉතින් ඔය කොහොම දෙයක් ඇති වෙන්නේ ඉතින්. ඉතින් ඔය ඇවිල්ලා මට චොක්ලට් දෙනවා. ඉතින් කොහොම තමයි ඉතින් ඔය සම්බන්ධය ඇති වුණේ. පස්සේ ඉතින් ඒ ධර්මදාස සංකලුත් ඒක දැක්කා. ඉතින් පස්සේ ඕක කතා වෙලා මෙහෙම වෙලා මෙයා ඊට පස්සේ අම්මට කියලා බුදුගලන් තාත්තා ටිකක් එක අමුතු ජාතියක ප්‍රතිපත්තිවල ඉන්න මිනිස්සෙක්. ටිකක් ඒක සැරයි. ඒ වුණාට මාත් එක්ක හරි යාළු. ඒ දවසේ ඉඳන් මායි රූකාන්තලා අපිත් එක්ක ඉතින් හරි යාළු. මම අර බොරැල්ලේ කාමරේ හිටියා කිව්වේ. එතකොට එහෙටත් එනවා. උදේට ඇවිල්ලා මොනවද උඹලා උදේට හැදුවේ කාට කියලා වල්පොල මැතිතුමා. ඔව් එයා එනවා. ඇවිල්ලා උදේට අපි හදලා තියෙනවනම් පාන් හරි මොනවා හරි ඒකත් කාලා ඉවරලා තමයි යන්නේ ඉතින්. ඉතින් අර එහෙම සම්බන්ධකමක් තිබ්බා. ඉතින් එයා දැනගත්තාම අපි කියන්නේ අපි කවුද කියලා අපි පවුල් පසුබිම දන්නවා. අපේ සීයලා අපේ මාමලා දන්නවා. ඉතින් පස්සේ මේ ලතා ඇන්ටි එතෙන්ට කියපුවා ඉතින් කිව්වලු කමන්නේ ඉතින් මොන වුණත් හොඳේ ගන්න කියලා එහෙම එයා කැමැත්ත දීලා. ඊට පස්සේ එයා අපේ ගෙදරත් ආවා මේ ගැන කතා කරගන්න. ඊට පස්සේ එයත් නැතුනේ 83 නේ. 83 නැතුනේ. ඉතින් අපි බැන්දේ 84. ඉතින් එතකොට එයා කැමැත්ත දීලා ඔක්කොම ඉවරයි. ඉතින් 83 දෙසැම්බර් මාසේ තමයි නැති වුනේ. ඊට කලින් එයා අපේ ගෙදර ඇවිල්ලා ඒ කැමැත්ත අරගෙන ඔක්කොම අපේ දෙමාපියොත් එක්ක කතා කරලා ඒ විදිහට කෙරුණේ ඉතින්. ලෑස්ති කරගෙන තිබුණා. මං ඉස්සෙල්ලාම EP30. ඒතකොට EP30 කියන්නේ ගීත 4යි. ඒ ගීත 4කට මං සහභාගී වුණේ මුලින්ම වික්ටර් රත්නායක මහත්මයාගේ ගීත 4ක් රෙකෝඩ් කරපු මේ අපි ඒ පටිගත කිරීමකට. ඉතින් එතෙන්දී මේ ගීත 4ම මම වාදනය කෙරුවා. වාදකයෙක් හැටියට මම මුල්ම පටිගත කිරීම. ඒ මොන අවුරුද්දද? ඒක තමයි මගේ 74. 1974. ඉතින් ඒකේ වාදනය කරලා ඉතින් මට හරි සන්තෝෂයි. මොකද ඒ වගේ ප්‍රවීණ එතකොට වික්ටරයත් හුඟක් සාප සංගීත පටන් ගත්ත කාලේ වගේ මම හිතන්නේ හුඟක් ජනප්‍රියයි. ඉතින් මට හරි සන්තෝෂයි ඒ වගේ ප්‍රවීණ අයත් එක්ක. ඉතින් මට කියන්න ඕනේ ඒ වෙලාවේ එතන වාදක මණ්ඩලේ හිටියා එන්න දැවැන්ත පුරුෂයෝ ටික. මම නම් වශයෙන් දන්නේ නැහැ. හැබැයි අපේ මාමා ඒගොල්ලන් අඳුරනවා. ඔය MK රොක් සාමි එඩ්ගා පෙරේරා එතකොට ඒලියන් එලින්ද සොයිසා ඒ වගේ ඩයමන්ඩ් අයියා පීරිස් අයියා ඉන්න ඇති. පීරිස් අයියා හිටියා ෆ්ලූට් වලට MW පීරිස්. ඉතින් ඒ වගේ එහෙනම් දැන් සහ YM සුමනසිරි හිටියා. එතකොට ක්ලෝඩ් ෆර්නෑන්ඩෝ හිටියා මේ කීබෝඩ් වලට. ඒ වගේ ඊටාම දක්ෂ මට මතක නැහැ. මම හිතන්නේ වයලින් වලට ඉන්න ඇති. මම හිතන්නේ මිසිස් ප්‍රින්ස් ඔය ඩග්ලස් වර්නස් ඒ වගේ හොඳ කට්ටියක්. ඉතින් මට හරි බයයි. ඉතින් අර පොඩි තබ්ලා ගැහුවේ අපේ මාමා තමයි. එයා තමයි. එයාත් එක තව කවුරු හරි වාදනය කෙරුවා. ඒ වගේ ගොඩාක් අය හිටියා. ඉතින් ඕකේ අර මුල්ම වාදනයට සහභාගී වුණ සැක්සෆෝන් ස්ටැන්ලි පීරිස් එයා තමයි සංගීත අධ්‍යක්ෂණය කෙරුවේ. ඉතින් ඊට පස්සේ ඒ කැස් මොකද EP30 පස්සේ ඒ සින්දු හතර මතකද? මතකයි. ඒක මට මතක නෑ. සමා සින්දු අර තිබ්බ සින්දුව කඩුපුල් තලා කියලා. කඩුපුල් තලා
කඩුපුල් සරා කියලා. ඒක තමයි පළවෙනි මං හිතන්නේ ඒකෙත් තමයි මම ඒකේ තව සින්දු 3ක් තිබ්බා 4ක්. හැබැයි මං අර මේ කියන්නේ මට මේක මතක වික්ටරයිගේ සින්දුවක් ආවා කල්පනා කියලා. කල්පනා. අර උදාලා හිරු වෙන පේ සුදු සුදු නන්සරේ එදා පාසල්ගේ අමුණා මතකයි සදා කල්පනා ඔන්නෝක. ඉතින් ඕකේ මේ මට තිබ්බා සින්දුව පටන් ගන්න ඉස්සෙල්ලා ගිටාර් වාදනයක් ඉදිරිපත් කරන්න. ඉතින් මං ඒ ජීවිතේ පළවෙනි වතාවට ඒ කියන්නේ අපි කියන්නේ ගිටාර් ඇඩ්ලිබ් එකක් කියලා. ඉතින් මට මේ සැන්ලියා කිව්වා මට මේකේ මුලින්ම ගිටාර් වාදනයකින් පටන් ගන්න ඕන කියලා. පස්සේ දැන් මට ඇත්තටම ඒතකොට මේ හොඳ ගිටාරයක් තිබ්බෙත් නැහැ. හැබැයි මට අදත් මතකයි අපේ ඩයමන්ඩ් පෙරේරා මහත්මයා මල්ලි ඔබ මේකෙන් ගහපන් කියලා එයාගේ හොඳ කටානියා ගිටාර් එකක් තිබ්බා. ජීවිතේට කාටවත් අල්ලන්න දෙන්නේ නැති ගිටාරයක් ඒක. මට දුන්නා මේකෙන් ගහපන් කියලා. ඉතින් මට අද වගේ මතකයි. ඉතින් ඒකේ ඇත්තටම මම ගැහුවේ අර මේ මම මෙහෙම හදාගත්ත මේ නික ඊමයින් වල යන්නේ. ඒක ගිටාර් ඇඩ්ලිබ් එකේ මට අතරමයි අදටත් ඒක තමයි රෙකෝඩ් කරලා තියෙන්නේ. පස්සේ පසු කාලෙක මට සාප්‍රසංගයටත් ඕක ඒක තනු නිර්මාණය ස්ටැන්ලි පීටර්ස්. ඔව්. ඉතින් ඒක තමයි මම ඉස්සෙල්ලාම තනි ගිටාර් කියන්නේ වාදකයෙක් හැටියට ඒක තමයි ඉස්සෙල්ලාම සෝල් එකක් හැටියට මම ඉස්සෙල්ලාම ගහපු සින්දුව ඒක තමයි. එකෝස්ටික් ගිටාර් එකේ. ඔව් ඉතින් ඒවා හොඳ මතකයි. ඉතින් අර මම ගහපු සෝලෝස් වල තියෙන ඒකක් තමයි ඒක. ඒ වික්ටර්ටත් ඒක මතකයි මම පස්සේ කාලෙක ගිහුවා. අනිත් සින්දු දෙකක් මතකද? අනික් කියවන මට මතකයි මේ අපේ රතවල් කොළ මැතිණියත් එක්ක අර මුවා වුණා සඳක් කියලා ඒකේ වික්ටරයයි සිංගෙරුවා. ওই සින්දු අතරම ලිව්වේ කුලරත්න ආරියවංශ මට මතකයි. ඉතින් මේ ඒ කියන්නේ හරි සුන්දර කාලයක් ඒගොල්ලෝ ඉතින් අර එක්කහුව වෙලා තනු හදලා ඉතින් ඒවා ඒ මොන ස්ටුඩියෝ එකද කරේ මම? ඒක කිරුවේ මට මතක නෙලු ස්ටුඩියෝ කියලා පල්ලෙහා එකක් තිබ්බා මේ නුගේගොඩ. ඒක තමයි මං හිතන්නේ මර්වින් රොඩ්රිගෝ කියන මේ ශබ්ද පරිපාලකවරයා තමයි ඉංජිනේරුවා ඩෙනිස්ගේ තාත්තා තමයි ඒක මෙයා කෙරුවේ. ඊට පස්සු කාලෙක මට ආයෙ හම්බුණා ඒකත් සුවිශේෂ අවස්ථාවක්. මම ජීවත් වෙලා ඉන්නකොට මම හිතන්නේ ඒක නම් 75 වගේ සිදත් සීටි ප්‍රනාන්දු සහ රුක්මනී දේවී කියන ඒගොල්ලන්ගේ ගීත වලටත් මට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ කියන්නේ මම ඒගොල්ලෝ සජීවීව මම ඒගොල්ලෝ සිං කරද්දි මම ප්ලේ කරලා තියෙනවා. ඔය අපි එකම ලෝකේ එකම දෙසේ ඉන්නේ කියලා රුක්මනී දේවීගේ. ඔය කියන කාලේ වලට මහින්ද කොළඹට පදිංචිට ඇවිල්ලා නැහැ. කොළඹ පදිංචි නැහැ. තාම කෑගල්ල ඉඳන් එනවා. කෑගල්ල ඉඳන් බස් එකේ උදේ පාන්දර 5ට විතර නැගිටලා ඒ දවස්වලගේ ප්‍රයිවට් බස් නැහැ. ඒ වේ ගිටාර් එකත් මෙහෙම එල්ලගෙන බස් වල ඉඩක් නැහැ හිටගෙන. ඉතින් කොළඹට එනකල් ඇවිල්ලා ඒතකොට බෑන්ඩ් එකක් ගහනවනේ. බෑන්ඩ් එකක් ගහනවා. ඉතින් කැලණි පාලම උඩින් බැහැලා අර ඒ දවස්වල තිබ්බ මයිනර් ටැක්සි ඕය නම් බොරැල්ලේ බිෂොප් එකට එන්න පෙල් 2:50ක් වගේ වැටෙනවා. ඉතින් ඒකේ නැගලා අපි ඇවිල්ලා ප්ලේ කරලා ඉතින් ආයි රෑ 10 බස් එකේ වගේ පිටකොටුවෙන් නැගලා එහෙමත් මේකත් මිස් වුණොත් මේ පත්තර බස් එක තියෙනවා මේ ලේක් හවුස් එකේ ඒකේ නැගලා යනවා. ඉතින් ඊළා ආයි පාන්දර එනවා. ඒ කාලේ සමහරට මං ඒ ලෙවල්ස් වලට පාඩම් කරන කාලේ රෑ ගිහලා ආයි එළියනකල් පාඩම් කරනවා. පාන්දර 3 විතර එනකල් පාඩම් කරලා පොඩ්ඩක් පැයක් විතර වුණා. අම්මා ආයි උදේ හැරුණා. මොකද 5යි කාලේ බස් එකට යන්න ඕනේ. ආයි ගෙනගලා ආයි එනවා. එහෙම හරි කටුක ජීවිතයක් තිබ්බා ඉතින් අපිට. ඒ කටුකත් ලස්සනයිනේ. ඔව් ඒක හරි සුන්දරයි. ඉතින් මේ ඒකත් ඉතින් කරගෙන ඇවිල්ලා මෙහි වැඩක් කරන්න බෑ ඉතින් වර. ඒ කියන්නේ නිදිමතේ ඉන්න බෑ ඉතින් හරියට කියන දේවල් එකක් තව එකක් කියන්න ඕනේ. මට මේ මුල එන දවස්වල අපි සංගීත කණ්ඩායම වැඩ විතරනේ කෙරුවේ. ඒ කියන්නේ සැන්ලි පීරිස් සංගීත අධ්‍යක්ෂණය කරන වැඩ විතරයි අපි කෙරුවේ. ඒක තමයි මට මහින්දයි කලින් අහන්න උවමනා වුණා. දැන් අර ස්ටැන්ලි අයියා මුලින් පෝචුගල්ස් කණ්ඩායම ගෙනල්ලා වැඩ කියන්නේ එළිය පටිගත කිරීම නිසා ඒක අතර මග නතර වෙලා පටිගත කිරීම වලට යන වෙලාවේ මොනකොට මහින්ද අයියා පටිගත කිරීම වලට සහභාගී වෙනවද? ස්ටැන්ලි අයියාගේ විතරක් නෙවෙයි මොකද වෙනත්. ඔව් ඒ පස්සේ දැන් මුලමත කාලේ එහෙමනේ.
දැන් අපි දැන් මං කිව්වේ අර මං එහෙම එනකොට අර වගේ අර එන දැවැන්තයෝ හිටියා කියලා. ඔව්. ඉතින් අර දැන් ඒගොල්ලෝ බලන් ඉන්න දැන් මට මතකයි රොක් අංකල්ලා ඔය එන්නේ ස්ටැන්ලි පීරිස් මහත්තයා ඔව් එයාගේ වැඩේ එයාගේ ඔකෙස්ට්‍රා වලට එන්නේ. ඔව්. ඉතින් එහෙම ඇවිල්ලා බලන් ඉන්න ඒගොල්ලෝ ඉතින් දැන් මං ප්ලේ කරන හැටි බලන් ඉන්නවා. ඒ දවස්වල ඔය එලිනාලා එහෙමත් එහෙමයි. හොඳට බලන් ඉන්නවා ගහන්න. ඊළඟට ඇවිල්ලා තට්ටුව කොල්ලා උඹ හොඳට ගැහුවා රෙමි කියලා යනවා තට්ටුවක් දාලා. ඉතින් අර එහෙම ගියාට ඉතින් එහෙම ගිහලා ඉතින් දිගටම ඉතින් මෙහෙම එකක් තිබ්බා අර මිල්ටන් මල්ලවච්චි කර මුල කාලේ සින්දුවල එහෙම අපි බෑන්ඩ් එකක් හැටියට එහෙ නුවර ප්‍රැක්ටිස් කරනවා. සින්දුව එන්න කලින් අපි ඉන්ටර්ලූඩ් ඔක්කොම හදලා අපි ප්‍රැක්ටිස් කරලා එන්නේ. ඉතින් මෙහෙ ඇවිල්ලා අපි ටක් ගාලා අපි නිකන් දන්නවා වගේ ගහනවා. හැබැයි මට සුවර් ප්‍රස්තාර කියවන්න බෑ මුල දවස්වල. මේ ලෝකෙදී අපි දන්නේ නැහැ. ඉතින් හැබැයි අර දෙන කෑල්ල ගහනවා මම දන්නවා මං ෂුවර් එකට මොකද මෙහි ආවට පස්සේ මට මතකයි මේ කවුද මේ අපේ සුමනේ කියලා එතකොට පුණ්‍යසිරි මහතල ඒගොල්ලෝ තමයි සුවර් ප්‍රස්තාර ලියන්නේ. කියලා අමරසිරියත් හිටියා. ඔව්. ඒගොල්ලෝ තමයි ලියලා දෙන්නේ. ලියලා දීපුවා ඉතින් අර වයලින් ඕකෙස්ට්‍රා එකට වෙනම දෙනවා සිතාර වලට. ඒගොල්ලෝ ඔක්කොම හොඳ රීඩර්ස්ලා. ඉතින් මාව වැටෙන්නේ හුඟක් වෙලාවට සුමනේත් එක්ක. ඉතින් දැන් අලුතෙන් මොන හරි කෑල්ලක් આવත් අරයා කියලා දෙනවා. මේ පුතේ මෙහෙම ගහන්න කියලා. ඉතින් එයා ගන්න අර ගමක් කරවම ක්‍රීන්තන් ඔක්කොම කියනවා. ඉතින් මම ඒක ඒ විදිහටම ගහනවා. ඉතින් ඔහොම කනත් පාවිච්චි කරලා කන හොඳට මට ඒ දවස්වල කන ඇහිච්ච ගමන් මට ගහන්න පුළුවන්. ඉතින් එයාත් හරි මට හොඳ සපෝට් එකක් දෙනවා. පස්සේ එයා තමයි මට කිව්වේ මේක හරියන්නේ නැහැ. මේ ඔයා මේවා සුවර ප්‍රස්තාර පොඩ්ඩක් කියවන්න ඉගෙන ගන්න කියලා. හැබැයි ඒතකොට මම සුවර අඳුරනවා මේ සා කියන්නේ මොකද්ද? මේවා ඒ ටික මම අඳුරනවා. ඊපස්සේ එයා කිව්වා මේ ඔයාට හොඳම වැඩේ මේව ගෙදර අරන් යන්න. මේ අද ප්ලේ කරපු ටික ගෙදර අරන් ගිහිල්ලා ගොඩක් එපා මේ පළවෙනි මේ බාර් 4 පොඩ්ඩක් ඇහැට පුරුදු කරගෙන ඉමින් මොකක් හරි පොසිෂන් එකක් අල්ලගෙන ඔය මහින්දා ඔය කියන කාලවකවාන වලට 74න් කොච්චර ඔය 70 78 වගේ වෙනවා. 4ක් විතර ඇවිල්ලා දැන්. ඇවිල්ලා ඉතින් මම ඒතකොට අරන් මම ප්ලේ කරනවානේ. ඒ කාලේ තමයි ඔන්න මට ඊට පස්සේ ඔය පැට්‍රික් දෙනිපිටියලා ඔන්න කතා කරන්න ගන්නවා මේ පුතේ රෙකෝඩියක් තියෙනවා එනවාද කියලා. ඒතකොට මට දැන් මට බයයි. ඒ කියන්නේ ගිහිල්ලා ගහන්න ඉතින් පොලේනේ දාන්නේ කෙලින්ම ඉතින්. ඊට පස්සේ හැබැයි ඒක එයත් ඉතින් මට කියලා දෙනවා මෙන්න මම ගිටාර් පාර්ට් එක කියලා. ඉතින් එයත් ගිටාරිස්ට් කෙනෙක් නේ පැට්‍රික් දෙනිපිටිය. ඉතින් කියලා දෙනවා. ඉතින් ඒතකොට මම ටක් ගාලා අල්ලගෙන ගහනවා. ඒගොල්ලෝ රීඩ් කරෙත් අපේ දැන් මේ අපි දැන් ඔව් නේ සමහරු වෙස්ටර්න් නොටේෂන් රීඩ් කරුවා. මැනුස්ක්‍රිප්ට් එක රීඩ් කරුවා. සමහරු ඔරියන්ටල්. ඔය මට මතකයි ඔය මිසිස් ප්‍රින්ස්ලා ඩග්ලස් වර්නිස්ලා මම හිතා රොක්වයිලා පවා සමහරට වෙස්ටර්න් ඒවා නෑ රීඩ් කරුවේ. මොකද ඒගොල්ලන්ට වෙනම ලියන්න හිටියා. ඔය මම හිතන අමරසිරියල එහෙම ලියවුවා. ඉතින් මේ කවුසුමනේලත් ලියුවා. ඉතින් මර ඒ කාලේ තමයි මට ඇත්තටම ඔය සුවර ප්‍රස්තාර මේ කියවන්න ඉගෙන ගන්න අවශ්‍ය වුණේ. ඉතින් මේ ඒක නැතු ඉස්සරහට යන්න බෑ කියලා මට තේරුණා. මොකද මාව දැන් මේගොල්ලෝ වෙනම ගන්නවනේ. ඉතින් ඔය ඉතින් ඒතර සරත් දස්නායක ඔන්න මාව වැඩ වලට ගන්න ගත්තා. ඉතින් ඒගොල්ලන්ට වැඩ වැඩි ඊට පස්සේ ඉතින් ඒකට අර වැඩත් යන්න වෙනවා. ඉතින් ඔය අර හැම එකේදීම මම කරන වැඩේ ගෙදර එල්ල රෑ ආයි කොහොම හරි මේවා ආයි පොඩ පුරුදු වුණා. ඒ කියන්නේ ඊට පස්සේ මම බලන දැන් මේ ගිටාර් එකේ පොසිෂන්ස් දැන් මෙතන C එක තියෙනවා. ආයි මෙතන C එකක් තියෙනවා. මෙතන C එකක් තියෙනවා. ඉතින් මම බලන දැන් මෙතන සාරි කොහොම ගැව්වොත් දැන් මෙතනත් පුළුවන් නේ. ඔතනත් ගහන්න පුළුවන්. මෙතනත් පුළුවන්. ආයි මෙතන ඔතන එකක් ගහන්න පුළුවන්. ඉතින් මම බැලුවා දැන් මේ ගහන එකමනේ මේවත් ගහන්න කියලා. ඉතින් මම එහෙම හිමින් පොරුදුනා. දැන් මෙතන අපි දැන් මොනවා හරි ටන් ටන් කියලා ගැව්වොත් මම මෙතනත් ගහන එක. ඔන්නෝම ගහලා ඉතින් අර මම බැලුවා ඒ ස්වර ටිකමනේ. ඉතින් මම මේ පොසිෂන්ස් වල කොහොමද වාදනය කරන්න කියන එක තනියෙන්ම මම ඉගෙන ගත්තා. මේ කියන්නේ දැන් සිතාරෙකෙත් මට ගහන්න වෙලා තියෙන දැන් ඉතර සුමනයා ගහද්දි දැන් උඩනේ එයා ගහන්නේ ගොඩක් වෙලාවට එයාගේ රේන්ජ් එක වෙනකොට මම සමාලාර මම සහායක මෙහෙන් තෝරගන්න මේ සපෝට් එක. ඔව් මම එයාට සපෝට් එකට බේස් පැත්තෙන් ගහනවා. අනික ඒ ගහන ස්ට්‍රෝක්ස්ම මට ගහන්න සිද්ධ වුණා. ඉතින් මම අර දැන් ස්වර ප්‍රස්තාවවලත් ඒ දැන් සිතාරෙකත් එක ගහද්දි මම අදටත් ඒ සිතාරිස් ප්ලේ කරන දැන් ඔයා වුණත් එක මම ප්ලේ කරද්දී ඔයා ප්ලේ කරන රේන්ජ් එකනේ මම ප්ලේ කරන්නේ හුඟක් වෙලාවට ඊට පල්ලා රේන්ජ් එක. ඒක හරි පහසුවක් ඔව් පහසුයිනේ. ඔව් ඉතින් අර අපිටත් පහසුවක් ඒක. ඔව්. ගිටාර් වාදනයටත් පහසුවක්. ඔව් ඉතින් ඒක තමයි මම මේ පොඩ ඉගෙන ගත්තේ. පස්සේ දැන් සාමාන්‍ය ස්කේල්ස් වල පුළුවන් අපි හිතමු දැන් තියෙන බේසික් ස්කේල්ස් කියමු C D E minor F G වගේ වේ ලේසි. ඊට පස්සේ එනවා ඔය 2 flats TI 1 sharp 2 sharp තරමගේ කියන ඒවා. ඉතින් එතකොට ටිකක් ඔළුව ටිකක් වෙහෙසෙන්න වෙනවා. දැන් අපි A flat වගේ එක ආපුවාම ඉතින් අර ඒවා හරි ටිකක් කම්ප්ලිකේටඩ්. ඉතින් පොඩ ඒවත් මම වෙනම පස්සේ ඉගෙන ගත්තා. දැන් ඊට පස්සේ ඔක කාලයක් ඇද්දී ඕක නිකන් ඒක ඇඟට පත්තියන් එනවා. ඊට පස්සේ ඒක තේරෙනවා. කොලේ දකින්නකොට කියන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඉතින් අපිට අර
මට වුණේ මේකයි ඒ අර වාදක ගොඩක් එක්ක වැඩ කරනකොට අනිවාර්යෙන් අපිට ඒගොල්ලන්ට අපිට අනුගත වෙන්නම වෙනවා. කියන්නේ අපි තනි ගමනක් යන්න බෑ. ඒගොල්ලෝ මොනවද කරන්නේ හැම එකක්ම පස්සේ අපිටත් ඒ ස්වර කියන්නේ අපි කියවන එක කොච්චර වටිනවද කියලා තේරුණා ලෝක ඕකෙස්ට්‍රාක් එක්ක වැඩ කරනකොට. ඒ හින්දා මම ගොඩාක් ඒ ගැන හරියට මහන්සිලා මම ඇත්තටම ඒකයි මේ අදට පවා මම කියන්නේ මේ ක්ෂේත්‍රයේ රැඳී ඉඳින්න ඒක හරි ප්‍රයෝජනවත් වෙනේ මුල් කාලේ ලැබිච්ච අඩිතාලය. ඒකයි මෙහෙමනේ. ඒකයි පස්සේ මම ඇඩ්ලි බේ